ඔයාගේ ජීවිතෙත් හැමදාම ගත වෙන්නේ ගෙදරින් ඔෆිස් එකට, ඔෆිස් එකෙන් ගෙදරට නම් ජීවිතේ පුංචි බ්‍රේක් එකක් අරගෙන ඔයාගේ ජීවිතේ රීසෙට් කරන්න පටන් ගන්න. අපේ ජීවිතෙත් මැෂින් එකක් වගේ උදේ ඉඳලා රෑ වෙනකන් වැඩ, නිදා ගන්න පැය ගාන ඇරුණාම අපි අපේ ජීවිතේ ගොඩාක් කැප කරලා තියෙන්නේ අපි වැඩ කරන තැනට වෙන්න පුළුවන්. අපි කොතැන කොහොම වැඩ කරන්න ගියත් අපේ මනස සැහැල්ලු වෙන තරමට ඒ වැඩ ටික පහසුවෙන් කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. මම එහෙම කියන්නේ මේ හැම දෙයක්ම අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හිතේ සතුට. එක දිගට මාස ගාණක් ඉස්කෝලෙන් ගෙදරට, ගෙදරින් ඉස්කෝලේට ආව ගිය මට උවමනා වෙලා තිබ්බෙත් ඒ වටපිටාවෙන් ටිකක් එළියට යන්න. වැඩ කරන තැනක් කියන්නේ ගොඩක් අයට හිත රිදෙන, අපි කැමති විදියට වැඩ ටික කරගෙන යන්න අමාරු තැනක්. හැබැයි සමහර අය ඉන්නවා යාළුවා වැඩ කරන තැන ගොඩාක් හොඳට යාළුවගේ වැඩ කරගෙන යන්න පුළුවන්. එක විදිහේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න ගියාම අපිට එයාලා කියන සමහර දේවල් නිසා අපේ හිත රිද්ද ගන්න වෙනවා. ඒ දේවල් එක්ක මටත් ඕනේ උනේ ටිකක් ඒ වටපිටාවෙන් මිදිලා මම ආස කරන තැනකට යන්න. ඉතින් වටපිටාවෙන් මිදෙනවා කියලා මම ගෙදරින් කිලෝමීටර් 120ක් විතර දුර තියෙන තැනකට තමයි මේ ගියේ. ගොඩාක් අය යන්න කැමති තැනක් තමයි කතරගම කියලා කියන්නේ. අපි මේ ගියේ සතියේ දවසක නිසා මේ දවසේ නම් ලොකු සෙනගක් ඇවිත් හිටියේ නෑ. අපි ගිය වෙලාව ගොඩාක් කවුව තිබ්බ වෙලාවක්. කතරගම ඇවිදින්න බැරි තරම් පොළව රත් වෙලා තිබ්බා. අපි ගෙනිච්ච මල් එහෙමත් හොඳටම පර වෙලා තිබුණා මේ තිබ්බ අවුවත් එක්ක. අපේ ජීවිතේට එක කාලවලදී එක විදිහේ මිනිස්සු වෙනව යනවා. අපි වැඩ කරන තැනදී මිනිස්සු අඳුර ගන්නවා, පාරතොටේදී මිනිස්සු අඳුර ගන්නවා, ඒ වගේම ට්‍රේන් එකේදී, බස් එකේදී මිනිස්සු අඳුර ගන්නවා. හැබැයි මෙහෙම අඳුර ගන්න මිනිස්සු අපි අපේ ජීවිතේට ගොඩාක් ලං කරගන්න එක හොඳ දෙයක් වෙන්නේ නැහැ. ටිකක් හිතන්න, අපි වැඩ කරන තැනදී මිනිස්සු අඳුර ගන්නවනේ. ඇත්තටම අපි එයාලා වැඩ කරන තැනට යනකම් කවුද ඉන්නේ, කාත් එක්කද වැඩ කරන්න වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. අපි එතෙන්ට ගියාට පස්සේ තමයි ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක ඇති කරගන්නේ. හැබැයි අපි වරද්ද ගන්න එක තැනක් තමයි වැඩ කරන තැනදී අඳුර ගන්න මිනිස්සු අපේ ජීවිතයට ගොඩාක් ලං කරගන්න එක. අපිත් එක්ක කෙනෙක් හොඳින් කතා කරපු පළියටම මෙයා ගොඩක් හොඳ කෙනෙක්, මෙයාට ඕනි දෙයක් කියන්න පුළුවන් කියන මතයට අපි එන්න හොඳ නැහැ. මේ තැන මමත් ලොකුවටම වරද්දගත්ත තැනක්. අපි හිතන්නේ හැමෝම අපිත් එක්ක කතා කරාම ඒ කෙනා ආශ්‍රය කරන්න සුදුසු, ඒ කෙනා අපි වගේ කෙනෙක් කියලානේ. හැබැයි ගොඩක් අය ඉන්නේ අපිව ඒ තැනදී ආශ්‍රය කරන්නේ එයාලට අපෙන් ප්‍රයෝජනයක් තියෙන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට එතන කැපිලා පේන්න උවමනා නිසා වෙන්න පුළුවන්. තව කෙනෙක්ට හින්ට් පාස් කර තව කෙනෙක්ගේ කේලම් තව කෙනෙක් එක්ක කිය තමන්ගෙන් වෙන්න ඕනි වැඩ කොටස කරන්නේ නැතුව තව අයගේ අඩුපාඩු හොය සමහර මිනිස්සු අපි වැඩ කරන තැන්වල ඉන්නවා. ඔයාලත් ඒ වගේ මිනිසුත් එක්ක වැඩ කරනව වෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි එයාලත් එක්ක ආගියු කරන එක නවත්තලා අපි නිශ්ශබ්දව සයිලන්ට් එකේ අපේ වැඩ ටික කරගෙන යන එක. අපි තරහ ගත්ත කියලා පෙන්නුවොත්, අපේ හිත රිදුන කියලා පෙන්නුවොත් අපිව ස්ට්‍රෙස් කරන මිනිස්සු තව තවත් ඒ දේ කරනවා මිසක් එයා කරන දේ නවත්තන්නේ නැහැ. හැබැයි අපි අපේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා කියන්නේ එයාලට තවත් අපිව රිද්දන්න බෑ කියන එක. හිත රිදෙන මිනිස්සුත් එක්ක වැඩ කරද්දී අපිට කරන්න තියෙන හොඳම දේ තමයි ඒ දේවල් දැක්කේ නෑ, ඒ දේවල් ඇහුනේ නෑ කියන මෙතෙඩ් එක පාවිච්චි කරලා වැඩ කරගෙන යන එක.
කේලම් කියන මිනිස්සු, කේලම් අහන මිනිස්සු නැති කරගන්න එයාලගේ ක්වොලිටි එක. අපි එයාලගේ වගේ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න ඕනේ. අපි දැනගන්න ඕනේ අපේ වැඩ කරන තැනට ගිහිල්ලා හරියට අපේ වැඩ ටික කරලා එන්න. අපි වැඩ කරන්නේ පැය 6ක්, පැය 7ක්, පැය 8ක් වගේ කාලයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වැඩ කරන තැනදී හම්බෙන මිනිස්සු නිසා ඒ මිනිස්සු කියන කතාවලට අපේ හිත රිද්ද ගන්න ගියොත් අපිට හරි අමාරු වෙනවා වැඩ කරගෙන යන්න. ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි දුක හිතුනොත් ගෙදර ඇවිත් අඬන්න. ගෙදර ඇවිත් ඒ දේට කරන්න ඕනි දේ කල්පනා කරන්න. හැබැයි ඒ මිනිස්සු ඉන්න තැන්වල ඔයාගේ හිත රිදුන කියන එක පෙන්වන්න යන්න එපා. හරි. අතරගම ආපු ට්‍රිප් එක මතක් වෙන්නත් එක්ක මම මෙන්න මේක ගත්තා. එන පාරෙත් ලස්සන වැවක් තිබ්බා. ඒකත් බලාගෙනම අපි ආවා. මේ වගේ තැනකට යනවා නම් පුළුවන් තරම් උදෙන් යන්න, එහෙම නැත්නම් හවස් වෙලා යන්න. දවල් වෙලාවේ ගියොත් ඒ පරිසරයේ රසනෙත් එක්ක ඉන්න ටිකක් අමාරුයි. අපි අපේ ජීවිතේදිත් කරන්නේ මේ වගේ යන එක විතරයි. දුවනවා. අපි දන්නේ නැහැ අපි කොතනද නවතින්නේ කියලා. ඉතින් ඒ දුවන දෙවිල්ලත් එක්ක අපි අපේ ඔළුවත් නිදහසේ තියාගන්න දැනගන්න ඕනි. මොකද අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතේ සතුට කියන එක විතරයි. ලැබෙන හැම පුංචි මොහොතක්ම සතුටින් ගත කරන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා අපි අපේ ජීවිතේ සතුටින් ගත කරලා තියෙනවා කියලා. අපි මේ ජීවත් වෙලා ඉන්න පුංචි කාලේ තව කෙනෙක්ට මානසිකව වදයක් වෙන්නේ නැතුව, තව කෙනෙක්ට යාගේ ජීවිතේ එපා කරවන්නේ නැතුව ඒ කෙනාට පුංචි හරි සතුටක් ගෙනත් දෙන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතේ ලස්සන වෙන්න ලොකු උදව්වක් වෙයි. මේ වීඩියෝ එකේ අන්තිමට මට කියන්න තියෙන්නේ අපි විපාක කරන මිනිස්සු ඉන්නවනේ. අන්න ඒ වගේ මිනිස්සෙක් වෙන්නේ නැතුව කෙනෙක් අපිට කරනවට අකමැති දේවල් අපි තව කෙනෙක්ට නොකර ඉන්න හිතාගමු කියලා.